රජවරු හැඟවිලා හිටපු තාල. ඉන්නේ අත්තක්කුඩ බුම්මාගෙන නෙවෙයි. යන්නේ ලක්ෂණ ගණන් බලන්න. ලක්ෂණ දෙකට බෙදෙනවා. ඉතින් යන්නේ මේ පැත්තට. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ. අයියා අර පැත්තට ගියෝ. මේ පැත්ත ගෙලින්ම රේන් ෆොරස්ට් එකක්. මේ පැත්ත විල්පත්තු, මේ පැත්ත ජායල. ඉස්සරහට පත්තු. ජායල නෙමෙයි. නිකන් මම දන්නේ ජායල. පාර මේ පැත්තෙන් නැවතත් අර දිශාවට යනවා. කොයි දිශාවට? අර දින් රිවර්ස් ටර්න් නේ. හෝමෝ සේපියන්ස්ලා බහුල ප්‍රදේශයක්. නාගේ පැත්තේ. යන තැනට ගොඩක් ළඟයි දැන්. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මිස්ටර් ලයිරෝ. මහින්ද රාජපක්ෂද? මහින්ද රාජපක්ෂද? අපෙටියෝ කොහොමද? ඉදිමතයි. මේ ගොඩක් දුෂ්කර පාරක. හැබැයි අපි ගමනාන්තයට ලඟ වුණාම ගොඩක් ලස්සන view එකක් තමයි වරන්නේ බලා ගන්න පුළුවන්. හරිම දුෂ්කරයි. ඉතින් එකක් කියදන්නේ යනවා වගේ වරෙන්. තකදී ගලදිදී ෆයිබර්. යන්න දෙයක් නැහැ බිඳුනෝ. ගලක් බිඳුනා. මේ දැන් අපි දකින්නේ ඉස්සර රජ කාලේ රජවරු හැංගවිලා හිටපු තාල. අපි ගොඩක් ළඟ වෙලා ඉන්නේ. අපිට සද්දයක් ඇහෙනවා. වතුර බහින සද්දයක් තමයි ඇහෙන්නේ. මේ හරිය තියෙනවා මේ පැත්තෙන්ම තියෙන ලස්සනම ගඟ එකතු වෙන තැන. බලා ගන්න පුළුවන් ඉස්සරහට. මොකක්ද තියෙන්නේ? ගිහලා බලන්න. මම පල්ලෙහාට යනවා. මේ පැත්තෙන්ම විදිහට වැඩි ගොඩක් වෙනස් විදිහකට තමයි දැන් පේන්න තියෙන්නේ. මටත් හිග්ගේ වුණා ඒක දෙක. වැඩි කාන්තාරයක් වෙලා තියෙන්නේ. ආපුටකල් පල්ලෙහාට ගිහලා බලමු. මොනවද තව අපිට බලා ගන්න පුළුවන් කියලා. ලෝකන්දේ නවතියන් ඉතින් අම්මෝ. Sudah listen loh. Sudah naik ke radio di mana kita pulang.
පානාල එද්දි නම් එපා වෙයි ඈ මේකේ. ඔකේ ගඟක් තිබ්බේ නෑ වාට මතකද අර යට වෙලා තිබ්බේ. සහරාකාන්තාරේ භාගයක් ඇවිල්ලා. ඉතිගනේ. ඉස්සයිල් අඩි. අදෝ මේ මයියන් නේද බං? වලදලා. ඒ ගඟ වෙනස් නේ. මරුනේ. ඒ වතුරේන කාලේ එන්න තිබ්බේ අයියා. පොඩි වැටෙයි ඈ. වැටෙයි හොඳේ. A few moments later. බලාපොරොත්තු වුණාට වැඩිය ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ හරිය ඇත්තටම තිබ්බේ සෑහෙන ලොකු view එකක්. ලස්සන ලොකේෂන් එකක් තිබ්බේ. සම්පූර්ණයෙන්ම වැලි ඇවිල්ලා මුළු ගඟම වෙනස් වෙලා තියෙන්නේ. උඩ කප්පාරිය සාමාන්‍යයෙන් හරි. අරහත් වගේ යාවකට තිබ්බේ. ඒ වෙනකොට අනි 10 විතර තිබිලා තමයි ඉන්නවා. මේකේ මිනිත් ඇති ඇවිල්ලා කලින් තිබ්බට වඩා මෙහෙම ලස්සනයි. ලස්සනයි නේ සිරාවට. සම්පූර්ණයෙන්ම ලොකේෂන් එක වෙනස් වෙලා තියෙන්නේ. මේ දකින්න ගඟ මේ පැත්තේ නෙමෙයි තිබ්බේ මීටර 100කට විතර එහා පැත්තෙන් තිබ්බේ. සෑහෙන වෙනසක් තියෙනවා. ගත්ත කියලා හොයන්නත් බෑ ඔය. වෙනස. කනින්නට බෑ. අර පැත්තේ තියෙනවා මේක. පොඩි හොයන්න බෑ. ඔයා නැන්දත් එකකින්. වැඩි ගන්න නම් ඇති අම්පානක. ෆෝන් එක පැත්තේ තියලා කරමු. ඈ? ගාන චානු ගේ ඉන්න. ආ? ඔයාට විතරක් නෙමෙයි ගමේ හිටපු මට හොයාගන්නත් බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පොළොන්නරු පැත්ත වගේ. ඔයාලට කලින් මේ ගඟේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ ඒ ගඟයි මේ ගඟයි සංසන්දනය කරොත් එහෙම වෙනස හොයාගන්න පුළුවන්. තමයි ගඟ තිබ්බේ. සම්පූර්ණයෙන්ම මේ ඔක්කොම පිරලා තියෙන්නේ වැලි වලින්. ගාඩ වැහුපාර පස් ඔක්කොම හොදන් ඇවිල්ලා මෙහෙ තමයි තැම්පත් වෙලා තියෙන්නේ. ලස්සන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඉස්සරහ ඇතුලේ ලස්සන දර්ශනයක් හම්බුණා. රිලෙවෙක් ඉන්නවා ගහක් උඩට වෙලා. හැබැයි මේ රිලව නම් ඉන්නේ අත්තක් උඩ බුම්මාගෙන නෙමෙයි. මෙන්න පොරවාගෙන. ගජු මෙන්. අම්බල්නවා යාරේ. මේක දැන් ගගක් නෙවෙයි. වැලි තරාවක් විතර. මේක ජාවාරංකාරයෝ බිහි වෙන යුගයක්. මේ මෙහෙම නෙමෙයිනේ මං ගඟ තිබ්බේ. ඊගෙන. භාගයක් යන්න ඇතලා.
දැන් මේ එහෙම කරමු. වඳුරු කුලේ ගති ලක්ෂණ පෙන්නුම් කෙරුව අවස්ථාව. කප්පඩ සිරි. පොඩ්ඩ ඉන්න. අදෝ මේ ලක්කව බයි. අර මල්ලි මොක්කු ඉන්නවද දන්නේ නැහැ. පොඩ්ඩක් පරිස්සමින් ගමන්. බුලොත් ඉන්නවද දන්නේ නැහැ. රුපියල් 200. අපෝ කඩන්න නියම පරිස්සම. මල්ලි මේ ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන පාලම අපි මේ ඉන්නේ දැන් තඹපන්නේ. බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ එකක්. හැබැයි ලස්සන ලොකේෂන් එකක් තමයි අපිට හම්බුනේ. ඉතර තිබ්බට වඩා ලක් වෙනස් වෙලා තියෙන මේ view එක. ගයන වෙනසක් තියෙනවා. තව බලමු අපි ඉස්සරහට ගිහින්. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය. කොට්ටාව සිට මීරිගම දක්වා. නෑ බං කොළඹ මහනුවර. අය අර ගඟ කවදාවත් එන්නේ උඩට. ඉතින් ඒ ගඟ හැදුනෙත් අර නිකොලේ ගියාට පස්සේනේ. මතකද? නෑ නෑ. ඔව්. ඉතින් නම් එහෙම නෑ නෑ. ඊට කලින් ඔහම නෙමෙයිනේ තිබ්බ ලයින් එක. ඔඩේ උනාට මෙච්චර වතුරක් ඇතුලේ මෙච්චර වතුරක් ආවා කියන්නේ නේ. විතර මිනිස් කැස්සේ. දැන් මේ ඇවිල්ලා මේ කලිබර කෑලි. ඉතින් මේ මෙහාට ඇවිල්ලා තමයි රවුම් වල දෙන්නේ. කැඩිලා බිඳිලා. විතර දුරක් මෙන්න දිව පැනික. මෙන්න මේ වගේ මේ පොඩි අහුවෙන්නේ මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අහුවෙන්නේ. මේ හමුණක් පැත්තට ගියා. මේක කඩරගෙන නිකන්. මේ බං පොළ වැටෙනවා මස්ස. ගල්ලයක් නෑ ගල් යට වෙලා තියෙන්නේ. මේ අපි ඉස්සර තිබ්බට වඩා හෙන උසකින් ඉන්නේ. එක්කෝ කෑලි කැඩිලා. ගැලවිලා ගිහිල්ලා ওই මේ ගල් ගැලවෙන්නේ නෑ බෝල එහෙම. මේ සයිස් එක. ඉස්සර ගල් එනවා කියන්නේ ගහගෙන යකෝ. මාමියක් දාවේ. ඔයාලට මේක දැක්කම හිතා ගන්න පුළුවන් ඒ කොහොමද ආපු වතුර පාරේ සැර කීයක්. මල හත්තිලාවක් එන්නේ අපි තුන් දෙනාට දැන් වතුර වැඩිලා තියෙන යා ගන්න බැරුව ඉන්නේ. ඕක තමයි ගංගාවල තියෙන ප්‍රශ්නය. මැනික්සලා අයියා මේ මැනිකා ගඟ බලන්න ආවට අද බලන්න වෙන්නේ තනිකර ගල් ගොඩක්. පොඩ් මේ මොනර බත්තක්? ඒක නම් ගොඩක් කල් වගේ. ළඟදී දිවිච්ච එකක් නෙමෙයි. හැරිලා. පොඩි අපි යනවා.
ගිහිල්ලානේ. මේක තමයි අර අපි අර වල කොතන තිබ්බේ? අර වල කොතන තිබ්බේ? මෙතන නේද? මොනවාරි කියනවා මම මොකක්ද කියන්නේ? මල්ලා අපනවා වගේ. මූව් වෙන්නේ කොහොම පොඩි එකත් එක්කද? අයියෝ. මේ උඩ ගල් දෙකක් නෑ මල්ලි. දාන ගිහින් වෙන්න නිකන්. තාප්පෙන්න. මට නිකන් මේ හරිය අර පිටසක් වල ගතියක් දැනේ නෑ. ගුප්ත ගතිය. ඈ? මොකද මේ තියෙන්නේ ගඟක් ඇවිල්ලා නතර වෙච්ච තැනක්. සම්පූර්ණයෙන්ම කොට වලින් බ්ලොක් වෙලා වතුර ඇවිල්ලා තියෙන පාරට වෙනම තැනකින් තමයි ගිහින් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගඟ හිඳිලා. මේක ඇතුලේ නම් මැණික් තියෙන්නේ නැති. අපි දුෂ්කර මාර්ගයකින් ගමනාන්තය නිමා කිරීමට සූදානම්. ඩර ගඩියෝ! ඩර ගඩියෝ! ඩර ගඩියෝ! ඕකෙන් හොදන්න එපා. එන්දෝ මා ගහන් ගියාද කියලා බැලුවේ. අනිවාර්යෙන් මැනිකක් තියෙන්න ඕනේ නේද? මැනිකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
කලපුල් එක. මාර බිම්මලක් හම්බුණා අපිට. බිම්මලේ අයිති කරු. දැන් මේ වතුර පොඩ පොඩට බහින්න ඇත්තේ. ඔය කොච්චර වතුරක් තියෙනවද නේ? නාදල්ලක් ගන්න තිබ්බා වණක. නෑ හිතනවාක වතුර ඒ කාලේ ලොකුවටම ආපු කාලේ කොහොමද තියෙන්නේ නැද්ද කියලා. දැම්ම ගනින් දැම්ම ගනින්. අද කාලේ සරෝවා. විෂෝරු නාප් පොට්ටේ. ඒ හින්දා තමයි වතුර බොර වෙලා තියෙන්නේ. අනන්තයට යන පාරදිගේ ඇයෙනවා ප්‍රාර්ථනාවේ ඇයෙනවා. යන පාලමේ එක පාලම් කේබල් එක. හසටම තියෙන ඈ. Ya. Ini tadi kita lihat. Tapi ये කාලේ ඉන්න තිබ්බේ. මේ අපි ඉන්න මට්ටමේ සෑම ඒ කියන්නේ එහා පැත්තේ යලයි මේකයි දෙකම එකට දුවන්නේ නැද්ද? මේ ඔය ගල් තල්ලු විතර. තම තනාවක් තියෙන්න ඇති මුතු හොයන්න බැරි එක. ඉතින් ගල් ගොඩක් වෙලා මෙතන රඳින්න තරම් එහෙම කියන සාමාන්‍ය වතුරක් නෙමෙයිනේ. සාමාන්‍ය වතුරක් කවනා රොණ දෙන්න ඕනේ. ඔන්න අපි ගඟේ ඉඳලා ගෙදරට යන්න යන්නේ.